අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ නෑනේ මහනුවර අපිට මේ වගේ ඇක්ටිවිටීස් කරන්න පුළුවන් කියලා. මේක හිතනට හරිම අමාරුයි. දැන් මං අතින් අල්ලගන්න මේක. මේකද? ගයිස්. අරන් කොහොමද ස්ටේබල්ද? යා. ඒ Miss Traveler! Miss Traveler. Explore. Revive. Discover. උදා වෙන හැම දවසක්ම උදා වෙන්නේ අවස්ථාවන් රසක් සමග. මේ උදා වෙන අවස්ථාවන් ප්‍රයෝජනට ගන්නවද එහෙමත් නැත්නම් මග හරිනවද කියන කාරණාව ඔබ සතු කාර්යයක්. ඉතින් අද දවසේදී ඊටාම අපූර්ව අවස්ථාවක් මට උදා වෙලා තියෙනවා. මම හිතුවා මේ අවස්ථාව ඊටමත් ප්‍රයෝජනවත් විදිහට ප්‍රයෝජනට ගන්නවා කියලා. හැබැයි තනියම නෙමෙයි මට ආදරය කරන මම ආදරය කරන ඔයාලත් එක්ක එකතු වෙන්න. මේ Miss Traveler Tamasha's Diary. Miss Traveler. Tamasha's Diary. දැන් මම සූදානම් වෙන්නේ අද දවසේ මම උදා කරගත්ත අවස්ථාව මොකක්ද කියලා ඔබත් එක්ක බෙදා හදා ගන්න. ලෝක සංචාරක දිනයට සමගාමීව මහනුවර පවත්වන උත්සවයකට තමයි මේ වෙලාවේදී මම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද සහ අද දවසේ මට ලබන්න ලැබෙන අත්දැකීම් මොනවද කියලා බලන්න නම් ඕගලන්ට දිගටම Miss Traveler Tamasha's Diary මගේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න වෙනවා. World Tourism Day, the Candy Community Fiesta. ඒක මාර්ගය කරන හැමෝගෙන්ම බොහෝ ආදරෙන් ඉන්නවා මිස් ට්‍රැවලර් ඉන්නවා. උන්වගේ මාර්ගයට ගිහින් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මේවා ලෝකෙට ගෙනියන්න, රටට ගෙනියන්න මිනිස්සුන්ට පෙන්නන්න, නොවන මිනිස්සුන්ට පෙන්නන්න ලොකු වැඩක් අපිට කරන්න පුළුවන් වෙයි මේ ගමනේ අනන්තයක් දක්වා යන්න ප්‍රෝග්‍රෑමක් තියෙයි. සංචාරක දිනය නිමිත්තෙන් මහනුවර සංවිධානය කරන අපූර්ව වැඩසටහනකටනේ අද දවසේදී සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන පිළිබඳ හරියටම විස්තර කියන්න හරිම කෙනාව මම මේ වෙලාවේදී තෝරගත්තා. මේ ඉන්නේ හරිම කෙනා. ඒ තමයි මධ්‍යම පළාතේ සංචාරක අධ්‍යක්ෂක සඳමාලි හේවගේ. ඊටාම ආදරෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් තමාෂා අපි ඔයාවත් මධ්‍යම පළාතටම ආදරෙන් පිළිගන්නවා. සඳමාලි මට කියන්නකෝ අද දවසේ මේ වෙන්නේ මොකද්ද? ඇත්තටම මේ වෙන්නේ සැප්තැම්බර් මාස 27 වෙනිදා ලෝක සංචාරක දිනය. සංචාරක දිනයට සමගාමීව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව වාර්ෂිකව සැමරුමක් සංවිධානය කරනවා. අද මේ 2025 අවුරුද්දේ සංචාරක දිනයට සමගාමීව දෙපාර්තමේන්තුව සංවිධානය කරපු වැඩසටහන. මෙවර තේමාව තමයි සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය. හොඳයි. ඉතින් ඔබතුමියට මේ කාර්යය සංවිධානය කරද්දී අනිවාර්යයෙන්ම අභියෝග රසකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති. හැබැයි කාන්තාවක් විදිහට මම දන්නවා අපි තුල තියෙන ශක්තිය අපි හැම වෙලාවෙම අභියෝග අවස්ථාවට පරිවර්තනය කරගන්නවා. කොහොමද ඒ අත්දැකීම? අනිවාර්යයෙන්ම ඒක හරියටම හරි. දැන් අපි ගොඩාක් වෙලාට වැඩසටහනක් කරනකොට හරියම ලේසියෙන් කරා කියලා කියන්න අපිට හුඟක් අවස්ථාව තිබ්බේ නැහැ. නමුත් වාසනාවකට සංචාරක අධ්‍යක්ෂවරයා වෙනකොට මට ලැබිලා තියෙන පරිසරය වැඩි කරන්න ඉතාම සුන්දර පරිසරයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. අර අභියෝගයන් සහ මේ වැඩ කරන එක විදීම තුලින් කාන්තාවන්ටම ජය ගන්න පුළුවන් කියලා මම හිතනවා. පළවෙනියට මතක් කරන්න ඕනේ අපේ ආණ්ඩුකාරතුමා, ඒ වගේම අපේ සංචාරක මේ අමාත්‍යාංශයේ මධ්‍යම රජයේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ඉඳලා සංචාරක ඒ හැමදෙනාම එකවන්ව කටයුතු කරන අපි කණ්ඩායමට අනිත් බාහිර පාර්ශ්වයන්ට නොපෙනෙන තැනකදී අපි ජාතික රජයත් පළාත් රජයත් කොහොමද මේවා එකම කාර්ය කරන්නේ කියලා ඉතාම හොඳ සාකච්ඡාවක් පැවැත්වුණා. දීර්ඝ වශයෙන් අපි මහනුවර දිස්ත්‍රික්කයත් මධ්‍යම පළාතත් ගැන කතා කරනකොට මීට අවශ්‍ය සියලුම කණ්ඩායම එකවර සංවිධානය වුණා. දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරීන් ඒ සියලු දෙනාගෙම ඇත්තටම මේ වැඩසටහන සංවිධානය කිරීමේදී අපිට ඉතාම ඉහළ සහයෝගයක් ලැබුණා. Miss Traveler. Tamasha's Diary. ලෝක සංචාරක දිනය ගැන කතා බහ කරනවා නම් 1980 සැප්තැම්බර් මාසේ 27 වෙනිදා ලෝක සංචාරක සංවිධානය විසින් නම් කරා
සැප්තැම්බර් 27 කියලා කියන්නේ ලෝක සංචාරක දිනය කියලා. ඉතින් ලෝක සංචාරක දිනයට සමගාමීව 2025 සැප්තැම්බර් මාසයේ 28 වෙනිදා හරි අපූර්ව වැඩක් නුවර සිද්ධ වෙනවා. ඉතින් මේ සිද්ධ වෙන වැඩ කටයුත්ත මිස්ට්‍රවල තමාෂාස් ඩයරි මගේ වැඩසටහන හරහා ඔබත් එක්ක බෙදා හදාගෙන තමයි අද දවස මම බෙන් කරලා තියෙන්නේ. ඉතින් අද දවසේ මේ අපි රූගත කරන වීඩියෝස් ඔයගලන්ට නුදුරු අනාගතයේදී තමයි ටෙලිවිෂනය හරහා දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි බලමු නේද සංචාරක දින ඇතුලේ කොයි වගේ දේවල්ද අද දවසේ මට එක්ස්පීරියන්ස් කරන්න තියෙන්නේ කියලා. හෙලෝ අයියා. තමාෂා. කොහමද? ඉතින් හුරු පුරුදු මුහුණක් නේද? සාමාන්‍යයෙන් මම ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් කරනවා නම් මට ආරක්ෂාව දෙයි ඒ වගේම මනා ශිල්පීය දැනුමක් තියෙනවා කියලා හිතන අයත් එක්ක තමයි මම මේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් අද දවසේදී ලෝක සංචාරක දිනය සමරන්න මම ඇවිල්ලා ඉන්නේ මහනුවරට. ඉතින් මහනුවරට ආවට පස්සේ මේ හුරු පුරුදු මුහුණවල් දැක්කම මොකද හිතෙන්නේ? ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් කරනවා නම් කවුද ඉතින් අපිට මතක් වෙන්නේ නේද? The Board Adventures. ඉතින් ඔන්න The Board Adventures හේ අධිපතිතුමා මේ වෙලාවේදී මගෙත් එක්ක ඉන්නවා මිස්ටර් රාමු කැලේ. තාම ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඉතින් අද ලකේ ගලා යන්නේ නැහැ අපි. අද ඊට වඩා වෙනස් වැඩක් කරන්නේ මොකද්ද? සම්පූර්ණ වෙනස් වැඩක්. ලෝක සංචාරක දිනය නිමිති කරගෙන මේ අපි ඕගනයිස් කරලා තියෙනවා මේ කැන්යෝනින් ඉවෙන්ට් එක. මේ කැන්යෝනින් ඉවෙන්ට් එකේ ඇත්තටම මේ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන මේ පර්පස් එක මානුවරට එන සංචාරකයෝ නැත්නම් කරන්න ඇක්ටිවිටීස් හරිම අඩුයි. ඒක නිසා අපිට සංචාරකයෝ තව දවස් දෙකක් මේ තියාගන්න පුළුවන් වෙන්න මේ වගේ ඇක්ටිවිටීස් වල අවශ්‍යතාවයක් තියෙනවා ලොකුවටම. එතකොට ඒක රජයටත් දැන්ලා තියෙනවා. ඒක ඇත්තටම මේක ඉනිෂියේට් කරන්නේ රජයේ පැත්තෙන්. ඒ කට්ටිය ඉනිෂියේට් කරලා අපිට මේක බාර දුන්නා මේකේ ඔපරේෂන් වැඩේ කරන්න කියලා. ඉතින් ඔබේ ජීවිතේත් ඔබ එක පාරක් හරි මේ වගේ ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් කරන්න කැමති නම් ඔබට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. ඕගලන්ට තියෙන්නේ මෙන්න මෙයාලව සම්බන්ධ කරගන්න. කොහොමද ඔයාලව සම්බන්ධ කරගන්නේ? අපිව වෙබ්සයිට් එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට අමතරව සෝෂල් මීඩියා වල Facebook, Instagram ඒ අපේ pages වලින් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒවයි කන්ටැක්ට්ස් තියෙනවා අපේ. ඊට අමතරව මේ දුරකථන අංකය කියන්න පුළුවන්. 076 85 99 326 කතා කරලා The Board Adventures ලව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් මම වැඩේට ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? Miss Traveler, Tamasha's Diary. අද අන්තේ. අපි ඉතින් මුලින්ම ඔන්න කයකින් ඇක්ටිවිටි එක දැන් ආරම්භ කරලා තියෙන්නේ. මගෙත් එක්ක උදව්වට ඉන්නවා ඔයගොල්ලෝ දන්න කෙනා. ඉතින් එයත් එක්ක තමයි අද දවසේ ඉතින් මේ වැඩේ මේ ඇක්ටිවිටි එක මම කරන්නේ. ඉතින් අයියේ මෙතනින් පස්සේ කොහෙටද යන්නේ? මට මුලින්ම කිව්වා මේ දූපත් පහත් කොහෙද තියෙනවා කියලා නේ? වෙදිලා තියෙන ප්‍රශ්න තමයි රැපිඩ් එක කොහොමද තියෙනවද බල තියෙන්නේ. මේ මෙතනින් ටර්න් එකක් ගහමු නේ. නැත්නම් අපිට වෙලාවක් දෙන්න අපි තුන ඉවෙන්ට් එක කරගන්න. ඒක ඇත්ත. ඉතින් ඇක්ටිවිටීස් ගොඩක් තියෙන නිසා අපි මෙතන වැඩි වෙලාවක් රැඳෙන්නේ නැහැ. අපි උපරිම ප්‍රයෝජනට අරගෙන කාලය උපරිම විදියට ප්‍රයෝජනට අරගෙන අපි ඉතුරු ඇක්ටිවිටීස් ටිකත් කරමු. ඉතින් ජගතයි මට කියන්නකෝ මෙතන වෝටර් රාෆ්ටින්ග් කරනවා නේද කට්ටිය? ඔව් කට්ටිය කරනවා. තාම ස්ටාර්ට් කරලා නැහැ වුණාට. මොකද මේක ඇත්තටම ඩේන්ජර්ස් වැඩි ඒවට පේනවා ඉස්සරහින් තනිකරම ගල් තියෙන්නේ. වතුර වැඩි දවස් වලට තමයි මේක කරන්න ඕන නැත්නම් ඩැමේජ් වෙන ප්‍රතිශතය වැඩි. අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ නෑනේ මහනුවර අපිට මේ වගේ ඇක්ටිවිටීස් කරන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් මහනුවර කියන්නේ ලංකාවේ තියෙන සම්පත් වලින් ප්‍රධානම සම්පතක් තමයි මහනුවර කියන්නේ. ප්‍රයෝජනට අරගෙන තිබිලා නෑ. හැබැයි දැන් මේ ඕගොල්ලෝ අවස්ථාවක් කරගෙන උපරිම ප්‍රයෝජන ගන්නවා නේද? අනිවාර්යෙන් අපි ලංකාවට අලුත් ආයෝජනයක් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. අපේ තියෙන හැකියාවන් සහ අපේ දැනුම ඔක්කොම උපයෝගී කරගෙන සංචාරක කර්මාන්තය දියුණු කරන්න තමයි අපි මේ හැමදේම අපි එකතු වෙලා රජයේ ආයතනත් එක්ක අපි මේ උත්සාහ දරන්නේ.
ඔන්න ඉතින් එක ඇක්ටිවිටි එකක් නම් ඔන්න ඉවරයි. දැන් ඔන්න භයානකම ටිකක් අමාරුම ඊළඟ ඇක්ටිවිටි එක කරන්න තමයි මම සූදානම් වෙන්නේ. අන්නර පේන්න තියෙන ලැඩ එක ක්ලයිම් කරන්න තමයි තියෙන්නේ. නේද ජගත් අයියා? අනිවාර්යයෙන් අපි මේක බ්‍රිජ් එකේ උපරිම ප්‍රයෝජනයක් අරගෙන අපි රෝප් ලැඩ එකක් හරි ගස්සලා තිනවා. එහා පැත්තේ වඩ පේනවා සිප් ලයින් ඇබ්සලින් එක හරි ගස්සලා තිනවා. අපි ඒකෙන් පළවෙනියටම ඇබ්සලින් රෝප් ලැඩ එක නැගලා ඊට පස්සේ එහා පැත්තෙන් ගිහලා ඇබ්සලින් එකේ ආයෙ පල්ලයට බයිමු. කියනකොට නම් හරියම ලේසි වගේ දැනෙන්නේ නේ. ජගත් අයියාට නම් ඉතින් ලේසි හැමදාම කරන එකනේ. දැන් මම කාලෙකින් තමයි මගේ මේ ලෙග් ඉන්ජරි එක ඔයගලන්ට මතක ඇති. ඒකෙන් පස්සේ මම මේ කාලෙකින් මේ ඇඩ්වෙන්චර් ඇක්ටිවිටි එකක් කරන්නේ. අපි බලමු ඉතින් මට මේක අචීව් කරන්න පුළුවන් වේද කියලා. Miss Traveler, Tamasha's Diary. අමුවිශ්ව මේක මෙහෙම ගත්තා. මේ දකුණු අත ගන්නකොට උඩට වම් කකුල එන්න ඕනේ මේකට. තේරුණාද? මේක ඊට පස්සේ වා මේක අල්ලන්නේ. රයිට් මේක අල්ලනකොට කකුල් දෙක මාරු වෙන්න ඕනේ. අර නිකන් ඇවිදින සිද්ධියම තමයි. එතකොට දැන් මට ගොඩ ටිකක් රෙස්ට් කරන්න ඕන නම් කොහොමද රෙස්ට් කරන්න ඕන? මෙහෙම මේ චෙස්ට් එක මේකට ලං කරා. ඔහොම හිටියා. ඕන මෙහෙම පුළ මේ. හොඳම රෙස්ට් එක. ඔන්න ඉතින් මම මගේ සෙකන්ඩ් ඇක්ටිවිටි එක කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ටිකක් බයයි. මට මේක කරන්න පුළුවන් නේද දන්නේ නැහැ. අපි බලමු. ඉතින් මේ ලැඩර් එක ක්ලයිම් කරන්න තමයි තියෙන්නේ. ඇඟේ විශේෂයෙන්ම ඇඟේ නෙමෙයි අත්වල හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙනුනේ මේ වැඩේ කරන්න. අපි බලමු ඉතින් බැලන්ස් එක තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. Right. Sina, good luck. Thank you. අතාරින්න එපා දැන් ඈ. අර කකුල ගන්න අතාරින්න එපා. හරි. 5 1 2 3 That's good. අම්මා. නියමයි. පුළුවන්. තව 5යි. නියමයි. හොඳයි. නපුට දිගාර බයෙන්න එපා. උඩින් අල්ලගෙන. නියමයි. You can do it. හොඳයි. තව 10යි තියෙන්නේ. Come on, do it. මේක හිතරට හරිම අමාරුයි. ටෙස්ට් කරලා බලමු කරන්න පුළුවන්ද? පුළුවන්. අය අමාරුයි ඒක. අල්ලපන්. 1 2 3 අයියා. හරියට බයිල අල්ලගන්න. පොල්. තව එකයි. පොඩි බ්‍රේක් එකක් ගන්න. Right. අම්මා. Commercial brain. ඇත්තටම මේ ඇක්ටිවිටි එක නම් මම හිතුවට මාරම අමාරුයි. මාරම මහන්සි. අත්වලට හොඳ ස්ට්‍රෙන්ත් එකක් ඕනේ කකුල් වලට වගේම. ඉතින් මට දැන් තේරිච්ච දෙයක් තමයි මගේ අත්වලටයි කකුල් වලටයි ස්ට්‍රෙන්ත් එක මම තව වැඩි කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් මට ඇඩ්වෙන්චර් ඇක්ටිවිටිස් කරන්න අමාරුයි. එහෙනම් දැන් පොඩ්ඩයි දෙන්න. අපි කොහොම හරි මේ ඇක්ටිවිටි එක ඉවර කරමු. හරි අයියා. 1 2 3 Super. Yeah. Wait a minute. Wait. අම්මා. කොහොම හරි ඉවර කරා. ඉතින් බොහොම ස්තුතියි. අපේ මේ ඉන්න ජගත් අයියා, ඒ වගේම අපේ ෆිසියෝ නම කියන්න. රත්නායක අයියා. අපි හැට් එක ගලලා පෙන්නමු. ඔයගොල්ලන්ට මතක ඇති අපේ ෆිසියෝ ලකේ ගලලාදී අපිට සෑහෙන උදව් කරා. ඉතින් අද දවසේදීත් මට උදව් කරා. බොහොම ස්තුතියි. ඉතින් මේ විදිහට මම මගේ ලැඩර් ක්ලයිම්බ් එක ඉවර කරා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි. Miss Traveler, Tamasha's Diary.
1980 සිට මේ වනතෙක් ලෝක සංචාරක දිනය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාස 27 වෙනිදා. ඉතින් මෙවර ලෝක සංචාරක දිනයට සමගාමීව මහනුවර පැවැත්වෙන මේ අති දැවැන්ත වැඩේ සම්බන්ධයෙන් විස්තර දැන කියාගන්න ඉතාම අපූර්ව චරිතයක් මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි මගේ වැඩසටහනට මේ වෙලාවේදී මට සම්බන්ධ කරගැනීමේ හැකියාව ලැබුණා. මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා ඉතාම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද දවස ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? සංචාරක දිනය නිමිති කොටගෙන මධ්‍යම පළාතේ පළවෙනි වතාවට මේ වගේ මහවැලි ගඟ ආශ්‍රිතව ත්‍රාසජනක ක්‍රීඩා පැවැත්වීමට ආරම්භ කිරීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම ඒකට අපි උදව් කරපු සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙන්න මේ අවස්ථාව කරගන්න කැමතියි. ලෝක සංචාරක දිනය හමුවේ විවිධ මෙසේජස් අපේ ඔඩියන්ස් එකට දෙන්න තමයි උත්සාහ දරන්නේ විවිධ රටවල් වල. එතකොට අද දවසේදී ඔබතුමා ඇතුළු මේ කණ්ඩායම අපේ මේ රටට වගේම ලෝකෙට දෙන්න හදන මෙසේජ් එක මොකක්ද? අද ලංකාව ලෝකයේ පළවෙනි සංචාරක ගමනාන්තය බවට පත් වෙලා තියෙනවා. ඒක අපිට ඉතාමත් සතුටුයි. ඉතින් ඒක නිසා ලංකාව ගැන ලෝකේ නොදන්න දේවල් විශේෂයෙන් මධ්‍යම පළාත ගැන ලෝකේ නොදන්න දේවල් මත් පුළුවන් තරම් ලෝකෙට දෙන්න තමයි අපි මේ හදන්නේ. ඒ පියවරේ එක පියවරක් තමයි ඒ කාර්යය එක පියවරක් තමයි අපි මේ මහවැලි ආශ්‍රිතව කරන්න පටන් ගත්තේ. ඉතින් අපි හිතනවා දැන් අපි සංචාරකයන් විශාල ප්‍රමාණයක් අදත් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ජල ක්‍රීඩාවට සහභාගී වෙනවා. ඒගොල්ලෝ හරහා ලෝකෙට මේ පණිවිඩය යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි. මම දන්නවා ගොඩාක් කාර්යබහුල අද දවසේදී හැබැයි හරිම නිහතමානී විදිහට අද දවසේදී මගේ වැඩසටහනත් එක්ක ඔබතුමා සම්බන්ධ වුණා. ඉතින් හිතන පතන යහපත් බලාපොරොත්තු සියල්ල මිස්ටර් සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්. බොහොම ස්තුතියි. Miss Traveler, Tamasha's Diary. හරි ඉතින් ජගතයි කියන්නකෝ ඊළඟට මම මොකද්ද කරන්න යන්නේ? ඊළඟ ඇක්ටිවිටි එක තමයි ඔයාලා මේ පේන්නේ. මේක ඇවිල්ලා කඹයක් ආධාරයෙන් පාලමුඩේ ඉඳලා හරි යම්කිසි ගොඩනැගිල්ලක ඉඳලා කිසිම පුස්තයකට කකුල තියන්නේ නැතුව ටච් කරන්නේ නැතුව පල්ලෙහාට යන එක තමයි. ඒතර ඔයාලට මතක ඇති අපි කරා මේක ලකේගලදී. ඒතකොට අපි ඒක කරේ මේ ඉවෙන්ට් එකේම තමයි. හැමතිස්සෙම අපි රොක් එකකට කකුල තියලා තමයි අපි කරේ. නමුත් ඒකට වඩා මේක වෙනස්. රොක් කිසිම දෙයකට පුස්තයක් නැහැ. ඉස්ස අවකාශය තියෙන්නේ. අපි මම ඔයාලට දානවා අපි හැම වෙලාවෙම මේ කරන හැම ක්‍රියාකාරකමකම සේෆ්ටි කියන දේ 100%ක් බලනවා. රයිට්? එතකොට ඔයාලට සීට් කැරබයින එක දාලා හීට් එක දාලා ඊට පස්සේ ඔයාගේ හුරුවත දකුණු අතනේ මේක ඔයාලට දානවා. මේකට අමතරව මේ ඔයාලට දාන එක සේෆ්ටියක්. හරිද? එතකොට මේක අපි පල්ලෙහා බිලේමන් කෙනෙක් ඉන්න හැමතිස්සෙම. එතකොට ඔයා මේක ඔයාලටත් දෙනවා මේ රෝප් එක දකුණු අතට. රයිට්? මෙතන රිලීස් එක වම් අතින් මෙතනින් අල්ල ගන්න. රයිට්? මේ රිලීස් ඔයාලට හදිස්සියේ දැන් පල්ලෙහාට යනකොට නවත්තන්න ඕන වුණොත් නතර වෙන්න අවශ්‍යතාවයක් තිබ්බොත් මේක පස්සට කරනවා අතන. මේක හොඳට ටයිට් අල්ලගන්න. රෝප් එක බ්‍රේක් යන්න වුණොත් රිලීස්. එතකොට මෙතන රිලීස් වෙනවා. එතකොට මේ අනතුරුතර ඔයාලට මිස් වෙලා මොකක් හරි වුණොත් අපේ බිලේමන් පල්ලෙහාන් ඇද්දොත් නතර වෙනවා. ඊට අමතරව මේ ඉන්නවා රත්නායක හැමතිස්සෙම එයා දාන තව සේෆ්ටියක්. හරි. එතකොට මේකෙන් මොනවා හරි ඔයාලට යන්න බෑරි හරි මොකක් හරි වුණොත් අපිට පුළුවන් හැමතිස්සෙම මේකෙන් බස්සන්න ඔයාලට. එතකොට ඔයාලගේ ක්‍රියාකාරක මොකුත් නෑ. ඔයාලට රෝප් එකේ විතරයි ඉන්න තියෙන්නේ. රත්නායක මේ බෙල් ඩිවයිස් එක තියෙනවා. මේකෙන් හිමිසැරේ බස්සන්න. අඩි කීයක්ද මම මේ පල්ලෙහාට බහින්නේ? 50ක් පල්ලෙහාට බහින්න යන්නේ. අඩි 50ක්. අඩි 50ක් පල්ලෙහාට තමයි මම දැන් මේ ඇබ්සලින් එකක් කරන්න යන්නේ. හැබැයි ඉතින් පුංචි බයක් තිබුණත් මම වැඩේ කරන්නේ ද බෝඩ් ඇඩ්වෙන්චර්ස් ලත් එක නිසා මම දන්නවා සේෆ්ටි ෆස්ට් එයාලගේ. ඒ නිසා බයක් නැතුව අපි මේ වැඩේ කරමු. දැන් වම් අතින් අල්ලගන්න මේක. මේකද? ගයිස්. මේ අතින් අල්ලගන්න මේ රෝප් එක. මේක බ්‍රේක් කරගන්න මෙතන. රයිට්. දැන් කෙලින් කරන්න දානිස් දෙක බය නැති. ටෝ එක තියාගන්න මෙතන. ෂෝල්ඩර් ලෙවල් එකට කකුල ගන්න. මේක ගන්න. මේක මේ විදිහට තියාගන්න බය නැති. රයිට්. ඒ ක්‍රෑම්ප් වෙනවා. හරි. දැන් පස්සට පාත් වෙන්න. කකුල් දෙක මොකුත් කරන්නේ නැහැ. මෙයා බස්සන්න ඕනේ. හරි. ගුඩ්. හොඳයි. නියමයි. ගන්න බෑ කකුල. නියමයි. හොඳයි. දැන් හරිද? මේ රෝප් එක දෙන්න ඉස්සරහට. ඔව් ඉස්සරහට. කකුල් දෙක පල්ලෙහාට දාන්න. තව බලන්න. අnder දාන්න. දැන් කොහොමද? ස්ටේබල්ද? රයිට්. එහෙනම් බයි. මේ එක්ස්පීරියන්ස් එක මාරු ඇබ්සලින් එකක් කරලා තිබ්බට මම කකුලට ආධාරකයක් නැතුව අතරම මෙහෙම ඇක්ටිවිටි එකක් කරලා තිබුණේ නෑ ඇබ්සලින් එකක්. ඉතින් මේක ඇත්තටම ෆන්.
ආරක්ෂාවත් එක්කනේ මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් මට ආරක්ෂාව ගැන ඇත්තටම අද බයක් නෑ. මොකද හේතුව තමයි මම හැමදාම වගේ adventure activities කරනකොට the border adventures එහෙමත් නැත්නම් the borders ලව අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. ඒ නිසා තමයි අදත් මේ වැඩේ මගේ ටීම් එකත් එක්ක බය නැතුව මම කරන්නේ. ඉතින් ලෝක සංචාරක දිනය සමරන අද දවසේදී මට chance එක ලැබුණා මේ විදිහට ඇබ්සලින් එකක් කරන්න. ඉතින් මේ ඇබ්සලින් එකේ තියෙන විශේෂත්වය තමයි මම කකුලට කිසිම ආධාරකයක් නැතුව තමයි මේ ඇබ්සලින් එක කරන්නේ. මේ එක්ස්පීරියන්ස් එක මට ටිකක් අලුත් එකක්. ඉතින් මම දියල්ලක් ඉතින් ඇබ්සලින් එකක් කරලා තිනවා. ඒ තමයි සඳුන්නැල්ල. ඊට පස්සේ ලකේ ගලදිත් මට සෙට් වුණා පොඩි ඇබ්සලින් එකක්. ඊට පස්සේ තමයි මට මේ බ්‍රිජ් එකේ අඩි 50ක ඇබ්සලින් එකක් අද මේ විදිහට කරන්න chance එක ලැබුණේ. හරිද? හරි බලන්න. ස්පීඩ් එක. අර වැදර වාඩි උනේ. කමන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඇබ්සලින් එක අවසන් කරාට පස්සේ අපිව ආරක්ෂිතව මේ විදිහට ගන්න මෙන්න මේ දෙන්න ඉන්නවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මතක ඇති අපේ ලකේගල ඇබ්සලින් එකේදී අපිට ලොකු සපෝට් එකක් දීපු අය තමයි මේ ඉන්නේ. අපේ ජයලත් අයියා. ටික ජයලත් අයියා වැඩිපුර පෙන්න හරි හොරයි. එයා අපේ ටීවී එකට එන්න හරිම අකමැති කෙනෙක්. ඔන්න. ඉතින් බොහොම ස්තුතියි අයියා උදව් කරාට. අයියාගේ නම කියන්න. හේරත්. ඉතින් අද දවසේදී හේරත් අයියත් ආවා. ඉතින් මේ හැම දිනාගෙම එකමුතුවෙන් කරන මේ වැඩේ හරිම ලස්සනට හරිම ආරක්ෂිතව අපිට කරලා ඉවර කරන්න පුළුවන් කමක් ලැබුණා. බොහොම ස්තුතියි. 3 2 1 go. Miss Travel! Miss Traveler, Tamasha's Diary. Hello, Shara. හොඳින් ඉන්නවා. Thank you. මේ ඉන්නේ ඉෂාර මල්වත්ත. අද දවසේදී මම ලොජ් එක තෝරගත්ත තැන හිමිකරු තරුණ ව්‍යවසායකෙක්. මම තෝරගත්ත තැන ගැන මම කියනට වඩා ඉෂාරගෙන්ම අහලා දැනගමු. ඉෂාර මම මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ? ඇත්තටම තමයි ඔයා ඇවිල්ලා ඉන්නේ අවලොන් රිසෝට් එකට. අවලොන් රිසෝට් ගයි මල්වත්ත කියන්නේ නුවර තියෙන දොඩංගල හල්ලුලු පාලම ඉදිරිපිටම තියෙන හොටල් එකකට ඇවිල්ලා ඉන්නේ. මෙතන ගත්තාම අපේ මහවැලිගඟ අසලම තමයි ඔයාලා මේ ඉන්නේ අද. ඒ නිසා තමයි මෙතන තෝරගත්තේ. මොකද ඇක්ටිවිටීස් ටික ඔක්කොම කරලා ඉවර වෙච්ච ගමන් ටක් ගාලා දුවගෙන එන්න පුළුවන් තැනක් තමයි අපිත් තෝරගත්තේ. ඉතින් මට කියන්නකෝ ඉෂාර travel කරන කෙනෙක් විශේෂයෙන්ම කැන්ඩියාවට travel කරන කෙනෙක් ඇයි ඔයාගේ හොටෙල් එක තෝරගන්න ඕනේ? මොකද තියෙන විශේෂත්වය? ඔව් විශේෂත්ව කීපයක්ම තියෙනවා තමාෂා ගත්තොත් මෙතන ඇත්තටම හරිම නිස්කලංක පරිසරයක අපේ හොටලේ තියෙන්නේ. මොකද ගස් කොළන් තියෙන ඒ වගේ පරිසරයක මහවැලිගඟ නුදුරින් තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා පරණම පාලමක්. මේ පාලම තමයි පැරණිතම පාලම මහනුවර තිබෙන වැල් පාලම කිව්වොත් හරි. ඒ පැරණිතම පාලම ඉදිරිපිට තමයි ඔයාලා ඊයේ හිටියේ. ඉතින් පාලම දිහා බලාගෙන ඊයේ ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම අපේ හොටලේ හැම අංශයකම වගේ මෙතන අපි ඉස්සරහ පොඩි කැෆේ එකක් යනවා. එතකොට ටූරිස්ට්ලට ඕන දෙයක් ලෝකල්ස්ලට ඕන දෙයක් ගන්න පුළුවන්. ඒ වගේ පහසුකම් කීපයක්ම තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් වැඩි වශයෙන් මේ හොටෙල් එකට එන්නේ නම් ෆොරිනර්ස්ලා කියලා හැමෝම දන්න කාරණාවක් සහ රිවිව්ස් බැලුවාම තේරෙන කාරණාවක්. හැබැයි අපේ ලෝකල්ස්ලටත් මේ මිල දරන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. මොකද මේ ලෝකල්ස්ලට ෆොරිනර්ස්ලට කියලා අපේ එහෙම රේට් වල වෙනසක් නැහැ. අපි ඔක්කොටම එක රේට් එකකින් ඒ වගේම අපේ කෑම වර්ග තියෙනවා චයිනීස්, ඉංග්ලිෂ්, ශ්‍රී ලංකන් හැම අංශයකම අපේ කෑම වර්ග තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකල්ස් ෆොරිනර්ස් කියලා වෙනසක් නැහැ. ඕන කෙනෙකුට
ෆර්ට් කරන්න පුළුවන් මුදලකට තමයි අපි මේක කරන්න යන්නේ. දැන් ඉදිරියේදී මම හිතනවා මහනුවරට අද ওই තිබුණ ඉවෙන්ට් එකත් එක්ක ලොකු දෙයක් එකතු වෙනවා. මොකද මෙතෙක් කල මහනුවර තිබුණේ නැහැ මේ වගේ ඇඩ්වෙන්චර් ඉවෙන්ට්ස්. ඉතින් ඒක ඇත්තටම සංවිධානය කරපු එක ගැනත් මම සතුටු වෙනවා. මම හිතනවා ගාල්ල මාතර පැත්තේ වගේ මේ මෙහෙත් ඇඩ්වෙන්චර් කරන්න පුළුවන් මහනුවරක් හැමෝටම. පැහැදිලිවම. ඉතින් බොහොම ස්තුතියි ශාර. මම දන්නවා තරුණ ව්‍යවසායකයෙක් විදිහට රැකියා අවස්ථා බිහි කරන්න ලොකු උත්සාහයක් යෙදෙනවා. ඉතින් මිස් ට්‍රැවලර් තමාෂාත් දැරි මගේ වැඩසටහන හරහා මම ඔබටත් අවස්ථාව ලබා දුන්නා. ඉතින් බොහොම ස්තුතියි මගෙත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම මෙතෙන් එන්න ඕන කෙනෙක්ට හරි පහසුයි. අපේ තැන තියෙන්නේ මෙතන දොඩංගල පාලම ඉදිරිපිටමයි. දොඩංගල හල්ලලුව පාලම ඉදිරිපිටමයි තියෙන ඕන කෙනෙකුට Facebook ඒ වගේම booking.com ඒ හරහා සෝෂල් මීඩියා හරහා හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕන කෙනෙකුට මෙතෙන් එන්න ලොකු දුරක් නැහැ. හරිම පහසුවෙන් එන්න පුළුවන්. දුරකථන අංකය තිරේ දිස්සන දුරකථන අංකයට කතා කරලා සම්බන්ධ කරගන්න පුළුවන් අපිව. බොහොම ස්තුතියි. මම බොරු කියන්නේ නැහැ කියලා කොනේ කැම සම්බන්ධයෙන්. කැම එක සුපිරි. ඉතින් අද දවසේදී ඔයගොල්ලෝ මගෙත් එක්ක එකතු වුණා ලෝක සංචාරක දිනය සමරන්න. ඉතින් කැන්ඩි තමයි අද දවසේදී මම travel කරන්න තෝරගත්ත මගේ travel destination එක. මම adventure activities ගොඩක් කරා. ඒ වගේම බඩ පිරෙන්න කන්න තියෙනවා තාම කාලේ ඉවරත් නෑ. හැබැයි ඉතින් අකමැත්තෙන් උනත් කියන්න සිද්ධ වෙනවා මට අද දවසේ ලැබෙන වෙලාව ඉඩකඩ මේ විදිහට අවසන් වෙනවා. හැබැයි හරියටම තව දවස් 7කින් මං එනවා ඔයගොල්ලන්ගේ ගෙදරට. ඔයගොල්ලෝ ගියපු තැනක් හරි ගියපු නැති තැනක් හරි වෙනස් විදිහට එක් කරගෙන යන්න. එහෙනම් ඉතින් මං ගිහිල්ලා එන්න. මේ මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි.